තිබුණ එහෙම වමනාව. අපි කාර් ගත්තට පස්සේ අපිට එහෙම වමනාවක් නැහැ. දැන් ඒ પરම්පරාව, මේ මැදි પરම්පරාව, ඊට පසු પરම්පරාව සහ මේ પરම්පරාවත් එක්කත් මම රාජකාරී කරනවා සංගීත කටයුතු. ධනංජය මල්ලිත් මමත් ගීත සීගානකට තබ්ලා වාදනය කරලා තියෙනවා අපි දෙන්න එකතු වෙලා. ඒ හැම પરම්පරාවකම මම නියෝජනය කරපු නිසා මට තේරෙන්නේ විවෘත ආර්ථිකෙත් එක්ක මේ රට වෙනස් වුණාම මේ ගෝලීකරණය වීම එක පැත්තකින් දියුණුව ලැබුවා වගේ සහ සමානවම කලාව කියන එක සියලුම ඒ කියන්නේ චිත්‍රපටි සහ සංගීත සියලුම දේවල් කන පිට ගැහුණා. ඒක අපේ සංස්කෘතියත් එක්ක බැඳිච්ච එහෙම් පිටින්ම නැති වුණා. පැහැදිලිව. ඊට අමතරව පිට රටින් ආපු දහජරාවත් එක්ක එකතු වෙලා දැන් කට්ටිය හොයාගන්න බැරුව ඉන්නේ. පැහැදිලිව. අපේ මොකද්ද කියන එක දැන්. තමන්ගේ මොකද්ද තියෙන්නේ. තමන් තුලදී වෙන්නේ මොකද්ද? හරි අතරමං වුණු කාලයක් තමයි දැන් තියෙන්නේ. දැන් අර මොකද්ද? දැන් මනෝකාය ගන්ධබ්බ කාලයක් තමයි ගත කරන්නේ. ගන්ධබ්බ කාලේ තමයි මේ තියෙන්නේ. තවත් කවදා හරි ගාසක් කියලා මේ ශරීරයකට ගියොත් එහෙම හොඳ කාලයක් උදා වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්නත් පුළුවන්. ඒ අනාගතේ බාරයි. දැන් බොහෝ දෙනෙක් ඇත්තට ඔතමන් කිව්වත් වගේ දැන් ඉන්නේ කොහොම හරි සින්දුවක් කරනවා. සින්දුවක්. ඔව්. මොකක් හරි සින්දුවක් ගහනවා. ගීතයක් නෙවෙයි. ගීතයක් නෙවෙයි. සින්දුවක් මොකක් හරි කරනවා. රින්ග්ටෝන් එකකට දාගන්නවා සල්ලි වෙනවා. මොකක් හරි සින්දුවක් කරනවා. හොඳ කාර්යයක යනවා. හොඳ කාර්යයක් යන්න ඕනේ. සින්දුවක් අරයට වැඩිය හොඳ එක යනවා. අරයට වඩා අන්න වටිනවා. අරයට වඩා අරයා මෙහෙමනම් මම මෙහෙම වෙන්න ඕනේ. එයාට පුළුවන් නම් ඇයි මට බැරි? ওই කාලයක් තියෙන්නේ. ඒකල කොහොම හරි සින්දුවක් කරනවා. සින්දුව අහන්න බැරි වුණත් විෂුවල් එකක් කරනවා. එහෙම නැත්නම් ගීත රූප රචනය කරනවා. ඔන්න කොහොම හරි මේ ජනප්‍රිය කරගන්නවා. එහෙම කාලයක් තියෙන අර ඔබතුමා කියපු වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම දැන් තියෙන ගන්ධබ්බ කාලයක්. එහෙම වුණත් ඒ බැලුවොත්. හැබැයි ගන්ධබ්බ කාලෙත් අපිත් ඉන්නවා. කරන්න දෙයක් නැහැ. හැබැයි ඉතින් අපිට මේ ටික වැටෙන කට්ටියගේ වටින කාරණයක් නේ. කොහොම වුණත් උතුම් දේශයක අභිමානයත් රැගෙන කලම් ටෙලිවිෂන් මාධ්‍ය නාලිකාව අපි නිරන්තරයෙන් ඔබ වෙනුවෙන් පෙනී ඉන්න නාලිකාවක්. ඒ නිසාම තමයි අපට යුරෝපයේත් මැද පෙරදිගත් මේ වන විට අංක 1 නාලිකාව විදිහට අපේ මාධ්‍ය නාලිකාව ආරම්භ කරපු දවසින් දැම්ම පත්වන්නට හැකියාව ලැබුණේ. එකද තැනකදොත් ඒක බෙදෙන්නට දෙන්නේ නැතිව ඒ ආකාරයෙන්ම අපිට අංක 1 රැඳෙන්නටත් හැකියාව ලැබුණේ ඒ නිසාවෙන්ම තමයි. අද අපි මේ මැදිරි සංකීර්ණයේ සිට ඔබට මේ කාර්යය ගැන එද්දී අවත් එක්ක යෝධ ශක්තියක් වෙලා බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අයවත් මතක් කරන්න කැමති. නම් වශයෙන් බොහෝ දෙනෙක් මතක් කරන්න බැරි වුණත් අපි මේ අහල පහලින් අපේ සහෘදයන් පිරිස මතක් කරගන්නට කැමති. අනිවාර්යයෙන්. විශේෂයෙන්ම අපි හැමදාම මතක් කරන කාරණයක් අපේ සභාපතිතුමන්ගේ සහෝදරයා අපේ කළමනාකර අධ්‍යක්ෂ සුරින් වෙඩික්කාර මැතිතුමන්ගේ අදහසකට අනුවයි මේ කාර්යය අද දවසේදී මල් පලදාරන්නේ. ඒත් එක්ක මේ කාලේ වෙන විට ඔබ වැඩසටහන් ගණනාවක් දැකලා හමාරයි. මේ සියල්ලම ඉෂ්ට වුණේ එතුමන්ගේ සිතුවිල්ලකට අනුව. ඒත් එක්කම සංස්කෘතික දෙපාර්තමේන්තුවත් අපිත් එක්ක අත්වැල් බැඳ ගන්නවා මේ කාර්යය සාර්ථක කරගන්නට. අනුෂා ගෝකුල මැතිණියව අපි අනිවාර්යෙන්ම මතක් කළ යුතුයි. මොකද තා හොඳ මඟ පෙන්වීමක් මේ වැඩසටහන් මාලා පුරාවට අපට ලබා දුන්නා. ඒත් එක්ක මේ සහෘදෙන් පිරිස අපට එකතු වෙන්නේ රාජ්‍ය සංගීත කණ්ඩායම අපිත් එක්ක එකතු වන්නේ අන්න ඒ නිසා වෙන්නම තමයි. මතක් කරන්න අවශ්‍යයි. තබ්ලා වාදනයෙන් අදත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා නනංජී සෝමසිරි. තාමත් වාදනයට ඔබ සම්බන්ධ කරගන්න. මොකද අපිට හරිම සුපුරුදුයි. අපේ මාධ්‍ය නාටකත් එක්ක දිගින් දිගටම බොහෝ වැඩසටහන් ඔස්සේ ඔහුව දැක තිබෙනවා. බේස් ගිටාරෙන් වරුණ ගුණතිලක, බොක්ස් ගිටාරෙන් මුදිත සෙට්ටිනායක, ඒත් එක්කම කීබෝඩ් වාදනයෙන් ගමින්ද සම්පත් ඉන්නවා. චමිත් සාරංග වඩනලා වාදනයෙන් අපිත් එක්ක සම්බන්ධලා ඉන්නවා. ඒත් එක්කම ශම්මික මනෝජ් වලින් වාදනයෙන් අපිත් එක්ක සම්බන්ධලා ඉන්නවා. සංගීත රාජ්‍ය කණ්ඩායම අප සතුයි. උතුම් දේශයක අභිමානය රැගත් කලම් නාලිකාවත් එක්ක කලම් ටෙලිවිෂන් නාලිකාවත් එක්ක සංස්කෘතික දෙපාර්තමේන්තුවත් මේ කාර්ය සඳහා අත්වැල් බැඳගෙන තිබෙනවා. ඉතින් ඔබට හැකියාව තිබෙනවා අපිත් එක්ක සම්බන්ධ වන දිගින් දිගටම. ඒත් එක්කම මේ වැඩසටහන ඔබේ රටට ගෙන්වාගෙන එහි සිට විකාශය කිරීමේ හැකියාවකුත් අපිට තිබෙනවා. ඒ නිසා ඔබට එහි අනුග්‍රාහක බවතික වෙන්නට හැකියාව තිබෙනවා කියන කාරණයත් අපි මතක් කරනවා. අපිට කතා කරන්න අපේ දුරකථන අංකයන් ඔබට ඉතාමත්ම හුරුයි. ඒ නිසා අපිට කතා කරන්න ඔබේ රටේ හිඳ මෙවන් ප්‍රවීණ දක්ෂ අපි ආදරය කරන ගායන ශිල්පිනියන් ලබා මේ සහෘද කළත් එක අපි ඔබේ රටට පැමිණ මේ වැඩසටහන කරන්නට බලාපොරොත්තු වෙනවා. නිසා අපිට කතා කරන්න. මේ ලැංගත්කමත් එක්ක අපි ඒ කාර්යයත් දිගින් දිගටම කරගෙන යමු. ගීතයක් ගායනා කළොත් හොඳද කියලාත් හිතනවා. හැබැයි ඉතාමත් වටිනා කරුණුත් අපිට කතා බහ කරන්න තියෙනවා. ඔබතුමා කියන්නේ
අපිට පැයකට මේ කාලේ තිබුණාට පැයකින් ඔබතුමා යවන්නට බෑ මොකද එතන වටින කරුණු රාශියක් අපිට කතා කරන්න තිබෙන නිසා මේ වර්තමාන પરම්පරාවත් ඊට පෙර પરම්පරාවත් ඊටත් පෙර પરම්පරා කිහිපයක්ම ඇසුර ලැබපු පුද්ගලයෙක් එක්ක කතා කරනවා කියන්නේ ඉතාමත්ම වටිනා බොහෝ කරුණු කතා කරන්නට තිබෙනවා. නමුත් අපි ගීතයක් ගායනා කළාම ඉතිරි කතා පහත් එක්ක එකතු වෙනවා. කියන්න ඕනේද? මට හිතෙන්නේ ඒ මිහිරියාව බිඳින්න මට හිතෙන්නේ නැහැ. අපි ඒ ගීතය ගැනත් කියමු පොඩ්ඩක්. මේ ගීතය ගීත පදමාලාව ප්‍රවීණ පුවත්පත්ේදී ගීත රචකෙක් දෙල්තුට චන්ද්‍රපාල කියලා අපේ එතුමාත් අද ජීවිතුන් අතර නැහැ. එතුමාගෙන් මම ඉල්ලීමක් කරා මේ වැනි ගීතයක් මට ලියලා දෙන්න කියලා කිව්වහම පත්‍රේ වැඩ කරන ගමන්ම තමයි මේ ගීතේ මට ලියලා දුන්නේ. සංගීත අධ්‍යක්ෂණය කරේ ප්‍රවීණ සංගීතඥ සරත් ඩියල්ලිස්. ඔබටයි මේ ආරාධනා කියලා කෙනෙක්ගෙන් ආදරය ආයාචනා කරපු කාලයක් තිබුණා නේද?
ආයාචනා නම් උනේ නෑ. මට ආයාචනයක් ආවද? මගෙන් ආයාචනයක් කිල්ලුවා. අපි ඒ කාලේ මතක් කරමු. හරිම ඔය ගීත කීප එනකොට ටිකක් තරමක් මම ජනප්‍රියත්වයට පත් වෙලා ඉන්න කාලේ. ඒ කාලේ ඉතින් මේ ජංගම දුරකථන මොකුත් තිබ්බේ නෑ. ලියුම් කියුනේ පෝර කොට්ට උර තියෙන ඒ වගේ 5ක් විතර මම හිතනවා. මට පිරිලා තිබුණා ඒක. ඔය එන්නේ ඉතින් මේ එක්කෙනෙක්ගෙන් දෙන්නෙක්ගෙන් විතරක් නෙමෙයි නේද? ඒ කාලේ හරිම නාබර කොළු කැටේ වගේ ඉන්නකොට ඉතින් කවද එන්නේ නැත්තේ පස්සේ නේද? අතටත් බලන්නකෝ. ඊටමත් බපුරු කඩවසම් බවකින් ඉන්නවනේ. එදා කොහොම ඉන්නද එහෙනම්? ඒ කාලේ මතක් කරුවා. ඔය ඉතින් දසල හොඳට හිටියා. ඒ වගේම ඉතින් මේ ප්‍රේම ගීත නිසා තමයි ඒක ගොඩක් සමහර විට මට ප්‍රේමය කරපු අනුරාධපුරේ පැත්තේ වෛද්‍යවරියක් අය මේ මාරුවකුත් කරගත්තා කොළඹට ඒ දවස්වල. ඉතින් හැබැයි ඒ වෙනකොට මම පාසල් අවදී වෙච්ච දෙයකට මම ඉතින් ඒ වගේ දේවල් ඕන තරම් වුණා. ඒ වුණාට ඉතින් අපි ඒව බොහොම සාධාරණ ලෙස නිවැරදි කරගෙන ආවා මේ අද වෙනතුරුත් ඉතින් ඒ විදිහට තියාගෙන ඉන්නවා. මේ හරියටම මල්සරා විද්‍ය මොන අවුරුද්දද එතකොට? ඒක ඉස්කෝලේ යන කාලේද? ඉස්කෝලේ කාලේ. එතන යනවා මම වැඩි දෙයක් ගන්න. මල්සරා එකපාරක් නෙමෙයි විදලා තියෙන්නේ ධනංජයයි. හරිම ආදරණීයයි මේ කතා බහ. මේ ගීතත් ඒ වගේමයි. ඔබටයි මේ ආරාධනා කියලා පටන් ගන්නකොටම ඇත්තටම ඕනම කෙනෙක්ගේ අර අපි කියන්නේ හදවතට දැනෙන ගීත තියෙනවා කියලා. අපි මේ සාමාන්‍යයෙන් දැකලා තියෙන දෙයක් තමයි අපි නොපෙනෙන පුද්ගලයන් පිළිබඳව කතා කරමුකෝ. ඔවුන්ට තිබෙනවා අපට එහා ගිය හොඳ සංවේදන ක්‍රමයක් ඒත් හොඳ සංවේදී බවක් තියෙනවා. එකක් මට මතකයි මහා විශාල මේ නිකවැරටි පැත්තේ. එතකොට ඔය නිතින් තුවාලා ගීත හරියම ජනප්‍රිය කාලේ. මේ මම ගීතය ගායනා කරලා මම සින්දු 2යි නැත්නම් 3යි දවසට දෙන්නේ කියලා මම බැස්සට පස්සේ පොලිසියෙන් එලස්සේ මහත්තයෙක් ඇවිල්ලා මට කතා කරලා කිව්වා චුට්ටක් ඔබතුමාට කෙනෙක් ඉන්නව කතා කරන්න ඕනේ කියලා. එලා කොල්ලෙක් තරුණ කොල්ලෙක් හමුදාවේ හිටපු කොල්ලෙක්. ඒක ළමයාගේ මේ කකුල් දෙක නෑ මම හිතන්නේ. කකුල් දෙක නැත රෝද පුටුවේ හිටියේ. මම යනකොට ඒ කොල්ල අඬනවා. දැන් එයාට ඕන මේ එයාගේ ළඟ වාඩි වෙලා මට එයාට හැන්නේ ඒ සින්දුව ආගෙන අර බෑන්ඩ් එක සද්දේ හැබැයි මම ඒ ළමයිගේ ඔළුව අල්ලගෙන කනට්ට කරලා මුළු සින්දුවම කිව්වා. සින්දුව කියලා ඉවර වෙනකන් එක වගේම මලගයක් වගේ මේ ළමයා අඬනවා මේක. ඉතින් මම විස්තර ටිකක් අහන්න ගියේ නැහැ. හැබැයි කියන්න ඉස්සෙල්ලා එයා කිව්වා මෙහෙමයි එයාගේ හිටපු ප්‍රේමන්ති ඉතින් මේ එයා ඉන්න තත්ත්ව නිසා අත්හැරපු කතන්දරයක් තමයි. ඉතින් මේ කියන්නේ මේ යුද්ධයකට ගිහිල්ලත් මොකක්ද නෙවෙයි කොල්ලා මේ මෝටර් සයිකල් ඇක්සිඩන්ට් එකකින් තමයි කකුල් දෙකම නැහැ. අනිත් ඉතින් හොඳට ඉන්න හොඳ ලස්සන කොල්ලෙක්. ඉතින් අර ඒක හරි මේ මට එදා හරි දරා ගන්න බැරුව නෑ ඒ කොල්ලා අඬ නැහැ ඇටි කියලා ඒ සින්දුව ගැන ඒ සින්දුව ලියලත් එයාගේ ටයිප් කරලා කොල්ලෙක් ළඟ තියාගෙන තිබුණේ නැති බලලා ඒ වගේ දේවල් ඉතින් මොනන්නත් ජීවිතයේ තියෙන කලාකරුවෙක් කියලා කියන්නේ ඉතාමත්ම සංවේදී පුද්ගලයෙක්. ඒ නිසාම ඔය වගේ සංවේදී ක්‍රියාවලට දෙපාරක් හිතන්නේ නැහැ යොමුවන්නට කටයුතු කරනවා. මම දැක්ක ඊළඟදී පුවත්පතකත් මේ කාණේ තිබුණා. ඒත් ඒකම සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේත් ගියපු කාණා කීර්ති පැස්කොල් මහත්මයා කරපු දෙයක්. මිය යන්නට තව සුළු මොහොතක් තිබෙන ගැහැණු ළමෙක්. ඒ ගැහැණු ළමයා ඉතාමත්ම ආදරය කරන ගීතයක් තිබුණා කීර්ති පැස්කොල් මහත්මයාගේ. මට අහන්න ඕනේ මේ ගීතය කියලා ඔහුගෙන් ඉල්ලීමක් කරලා තිබුණා. ඔහු දෙපාරක් හිතන්නේ නැහැ. ඉතාමත්ම කාර්යබහුල ඉඳලා ඉතාමත්ම වෙහෙසටපත් වෙලා ඉඳලා ගෙදර ගියපු සැනින් ඒ කාණේ අහන්නට හම් වෙනවා. එසනින්ම ආපසු හැරි රෝහලට යනවා. ඇය ළඟට ගිහිලා ගීතය ගායනා කරනවා. ඉතාමත්ම සුළු වේලාවයි ඇය ඉන් අනතුරු ජීවත් ගීතය අහලා මරුණාද එහෙම එකක් නෙවෙයි වෙන්නේ නැතිනේ. එහෙම දෙයක් නෙවෙයි. ගීතය අහගෙන ඉන්න බැරුවට වුණ දෙයක් නෙවෙයි අතටම. නෑ කීර්ති අපිට